අද මම ඔයාලට පෙන්වන්න යන්නේ කකුලුව කරි එකක් හදාගන්න විදිය. ඉතින් මම මෙන්න කකුලුව මෙතන 10ක් වගේ අරගෙන තියෙනවා. එක එක සයිස් වලින් තමයි තියෙන්නේ. අද අපි බලමු කොහොමද මේ කකුලුව ටික හදාගන්නේ කියලා. ඉස්සල්ලාම අපි මේ කකුලුව ටික සුද්ධ කරගන්න ඕනේ. ඉතින් මෙයාලගේ මේ පිටිපස්සේ තියෙන මේ සුදු පාට කෑල්ල මෙන්න මේ විදියට ගලව ගන්න ඕනේ. ඊට පස්සේ මේ විදියට උඩින් තියෙන කළු පාට කට්ට ගලව ගන්න ඕනේ. කොමාරි මේ කට්ට ගැලවුවට පස්සේ මේ වගේ පිහාටු වගේ අලු පාට කැලි තියෙනවා. ඒ ටිකත් ගලවලා හොඳට සුද්ධ කරගන්න ඕනේ. ඊට පස්සේ වතුරෙන් හොදලා ඒ කකුලුවාව ඔයාලට ඕන ගන්න මැදින් දෙපැත්තෙන් කපා ගන්න ඕනේ. ඉතින් මේ තියෙන්නේ මම කපලා සුද්ධ කරගත්ත කකුලුව ටික. දැන් අපි තෙම්පරාදුව ලෑස්ති කරගන්න ඕනේ. තෙම්පරාදුවට ඉතින් ලූණු, සුදු ලූණු, අමු මිරිස්, කුරුඳු පොත්තක් මේ විදියට ඉඟුරු සුදු ලූණු තලලා තෙම්පරාදුවට එකතු කරගන්න ඕනේ. කරදු මුංගු ඇට දෙක තුනකුත් එකතු කරගන්න. ඒකලා කෑලි මිරිස් ගම්මිරිස් චුට්ටක් මේ තෙම්පරාදුවට එකතු කරන්න. ඉතින් මේක රන්වන් පාට වෙනකම් මේ විදියට තෙලේ බෙද ගන්න. ඉතින් කියන්න ඕනේ මේ කකුලුව සුද්ධ කරගද්දී යාළගේ අඬුවල තියෙනවා පොඩි කියන්නේ ආහාරයට ගන්න බැරි තටු ඒවා කපලා අයින් කරගන්න. එතකොට ඔයගොල්ලොන්ට උයාගද්දි ලේසි. මේ දැන් මම කකුලුව ටික එකින් එක දානවා. මේ මම සුද්ධ කරගත්ත මේ කපලා මේව කරගත්ත කකුලුව ටික දැන් අඩු ගින්දරේ අනිත් පැත්ත හරවලා කකුලුව ටික මේ විදියට අපි අඩු ගින්දරේ තැම්බෙන්න තියෙනවා. දැන් මේක වහලා අඩු ගින්දරේ අපි ටිකක් උයාගමු. මේ තියෙන්නේ විනාඩි 10කට විතර පස්සේ වතුර දාලා අඩු ගින්දරේ වහලා තියන්න ඕනේ. කකුලුව ඉතින් ඉක්මනට තැම්බෙනවා. වැඩි වෙලාවක් උයා ගන්න ඕනේ නැහැ. ඉතින් කකුලුව ටික තැඹුණාට පස්සේ පොල් කිරි ටිකක් දාලා මුරුංගා කොළ එකතු කරගන්න. කකුලුව කියන ගොඩාක් උෂ්ණ ආහාරයක්. ඊට පස්සේ පොඩක් ඇරලා මේ විදියට උයා ගන්න. දැන් නම් ඉතින් කකුලුව කරි එක හදලා ඉවරයි. දැන් ඉතින් තියෙන්නේ රස බලන වෙලාව. ඉතින් අද අපේ ගෙදර කකුලුව කරි එකත් එක්ක පාන් තමයි කන්නේ. ඉතින් ලේසියෙන් ඉක්මනට මේ විදියට තමයි මම නම් කකුලුව කරි එක හදාගත්තේ. තවමට පොඩි දෙයක් කියන්න අමතකුණා. කකුලුව ටික තෙම්පරාදු කරන්න කලින් මිරිස් කුඩු කහ 3-5 ඒ කුළුබඩු ටිකත් එකතු කරගන්න ඕනේ.